ඕල් එකද? කීයද? ඒකත් එක. අඹ කීයද? 100යි. අඹට වෙරළුද ඕනේ? අඹ ගන්න. අඹ එකත් එන්නේ. ඔව්. අද සෙනග ඉන්නවද උඩ? සෙනග උඩ ඉන්නවද? නෑ නේ. කෝයට තමයි ඉන්නේ නේ. ඔව් කෝයේ. දෙසිය 50යි. එල්ල ගන්න shopping එකක් දෙන්න. දැන් සල්ලි වලට නේ දෙනවා කියන්නේ. ඔව් නේ දාන කරන්නේ නේ. දැන් ක්‍රියාත්මක shopping වෙලා එක සල්ලි උට ගන්න ඕනේ. කීයද? shopping එකට ගණන් කියන්න බෑ කීයද? පරණ ගෙනාවුවනේ. ලොකු එකක් දෙන්න කමන්නේ සල්ලි වල. ඒක නම් කිසි තේරුමක් නැති වැඩක් නේද? ඔව් ඉතින් නේද? ඒක අනේ මන් දන්නේ ඒක. මිනිස්සුන්ට වැඩක් නැහැ. ඉස්සර චූටි කාලේ මා අපිව රවට්ටලා දුර එක්ක යනවා කියන මේ වගේ තැනකට තමයි එක්කන් එන්නේ. ඔයාලවත් එහෙමද? අපිව රන් ඉතරේ නෑ. අපේ තාත්තා මට මතකයි. ඒ කියන්නේ අපි චූටිනේ තේරෙන්නේ නැහනේ. එතකොට අපිට මේ වගේ ගමනක් කෙන එක තියෙන ලොකු දෙයක් ඒ කාලේ. ඒ නැත්තම් හැමදාම ඇති. හලෝ මචං හායි. ඌ බලාගෙන ඉන්නවා. සම්මන් බුද්ධ ප්‍රතිමා. උඩට ගිහින්නා නම් හරියන්නේ. මේ මොකද? උඩට යන්න දෙනවද? බයිසිකල් මෙතන දාන්න ඕනේ. වෙනස් දෙන්නේ. ඇයි යන්න දෙන්නේ නැත්තේ? ඉස්සර යන්න දුන්නා නේ. හෙල්මට් තියලා යන්න දෙන්නේ නැද්ද? හෙල්මට් අපේ ඉස්කෝලේ තියලා. මීටර් 100. මෙතනින් ගියාද? ළඟ පාරක් අතලා තියෙනවා. පාසල බලන්න ඕන මම රෝඩෙන් බලන්න පුළුවන් බලන්න. මේ අලුතෙන් හදලා තියෙන්නේ මොකද්ද? අලුතෙන් හදලා තියෙන්නේ? පාසල. අර දේව ප්‍රතිමා හදලා තියෙන්නේ ඒකද? මෙතනින් යන්නේ පිළිමේ ගාවටද? පාට පෙරලා. ඊට පස්සේ ආව ඔහෙන් එන්න පුළුවන්? එහෙන් ඇවිල්ලා මෙහෙම එනවා. එහෙම හදලා තියෙන්නේ. මෙතන ගිහිල්ලා තමයි මෙන්න පුළුවන් මෙතන ගිහිල්ලා මෙන්න පුළුවන්. ආයිත් මරයන් දෙන්නේ. හෙල්මට් එක තියෙනවා. මාල් කීයද? මම පොකරක් 200. නෙළු 4ක් 200. ඉව 5ක් 200. Do you want? ගමුනේ. මොකෙන්ද? වර්ග දෙකෙන්ම දෙන්නද? ඕක පිපිලා නැහැ නේද? ඕක පුට්ටක් දැන් පොහොට්ටු වෙලා උටි. අර කියන්නේ නෙළුම්ම කියන්නේ. මේ මොනවද ඔළුද? දෙකෙන්ම දෙන්න. මාරුවට. පන්සලේ මොනවද තියෙන්නේ? පන්සලේ බාන ගොඩක් දේවල් තියනවද? එතනින් ගිහිල්ලා කොහොම යන එකද ලේසි? මෙතන ගිහිල්ලා යන එක තමයි ලේසි. ලේසියෙන් ගන්න. යන්න නම්. කියලා විදිහක් කතායි. ඔව් අමාරු නෑ. නේ උදේ ආයි. හල කියනවා කියන්නේ.
මෙච්චර දේවල් උඩ කරලා තියෙනවා කියලා දන්නේ නැහැ. දැන් අවුරුදු ගානක් නෙන්නේ නේ. පාළුවෝ ඉඳලා සෙනගින්න මනේද අපි හිතෙනවා. සෙනග කියන්නේ අපි විදන්. ඒ නිසා. එතන දේසි පාරක් හදලා තියෙනවා. ළඟ පාරක් නේ. ඒක නෑ. අපි වෙලාවට ආවේ මෙච්චර දේවල් තියෙනවා කියලා දන්නේ නැහැ. දැන් අවුරුදු කීයකට පස්සේද නේද? අපි අන්තිමට ආපුවා. ආවේ එපිසෝඩ් එකට හරි ආවා හරි. ෆොටෝස් එම් ගන්නකේ හරිද? අපි දෙන්න ගලේ නෑවනේ. ඔව් ගලේ. පාට ෂර්ට් එක නෑ මතකද? ටිකක් අවශ්‍ය වෙනකොට. අපි අද ආවා කුරුණෑගල තියෙන වටිනම දේ බලන්න. ලස්සනම තැන. ඔයයි. මාරවුවක් තියෙන්නේ කැප් එකවත් ගැන. මතක් කළා හොයනකොට තිබුණේ. තිබුණාද? තිබුණේ නැහැ. හොයාගන්න බැරි වුණා. ෆොරිනර්ස්ලා ඇවිල්ලා නේ? ෆොරිනර්ස්ලා නේ. ගොඩක් එනවා. මෙතනින් ගලයක්. සෙරපතේ ගැලවලමයි කවුරු හරි ගණීත් දාන. පල්ලෙන් දාමුනේ. පල්ලෙයි? හා. අර අතරින් තියලා යන්න පුළුවන්. මේ හරිනේ. ඔව් උඩට යනවා. මං අර ආවෙනවා එයා අතන්ට ගිහිල්ලා. පිච්චෙනවා අප්පා. මම අර හොයනවා දාගෙන එයා අතන්ට වෙලා ඉන්නවා ගිහින්. එන්නේ නැතු. මම හොයනවා හොගාලා කොහෙද ගියේ කියලා. මාර් ෆොරිනර්ස් ලොක දන්නේ අපි ඉතින් තියෙනවා. ළඟ. දේවරුවේ ටයිම් එක යවන නම් තව ලස්සනයි. අපේ එකපාරක් ගලන්නේ නැහැ ගතකෝ රිලව් ඇවිල්ලා අපේ වතුර බෝතලයක් අරගෙන ගියා. ගලේ මේ හරිය රිලව් නෑ නේද? ඉස්සර හිටියනේ ගොඩ. දැන් නැහැ. මාර ලස්සනයි නේ. කුරුණෑගල ටවුන් එකම පේනවා මෙතනට අපිට. ගොඩක් පාරේ. මාරු කට්ටලේ තමයි ඇඟේ හලා ගන්නද? අනේ. ඇඟේ හැලෙන්නේ මොනවද කරන්නේ වර්ගයේ වර්ත ගොළුම පන්සලට මෙහෙන්ද යන්නේ අර පන්සලට ඔව් අර මේ පිළිමයක් තියෙන්නේ තියෙනවා නේ ඒක පල්ලෙන් වැඩි දැක්කේ ඔය පුතා වීඩියෝ එකක් කැමරාවකින් බණක් කියනවා ඒ බණක් තුනක් වීඩියෝ කරගත්තා වීඩියෝ කරලා කියන කතාවත් එක්ක මේක ඔව් ආයෙමද ඊට පස්සේ ඔගේ කතාව අය අපිට පුරු ගන්නවා වෙන එක මේ කතාව ඔව් කම්පියුටරේට දාගන්න කම්පියුටරේට දාගන්න ඕනේ ඔව් ඒ දාගෙන අපිට මේ අර මොකක් චිප් එකද මොකද ඒ කියන එකට ගත්ත හැකි නේද ඔව් වැඩකට ආයෙත් අපිට ඕන අහන්න පුළුවන් ඔව් මොකක් කාලෙකින් අපි ආවේ ඇතු ගලට අවුරුදු 3කට විතර පස්සේ නේ අවුරුදු 3කට විතර පස්සේ ආවේ සෑහෙන්න සම්පූර්ණ වෙනස් වෙලා පාරක් කපලා දැන් මාරිදර් ෆොරිනර්ස්ලාත් එනවා ඉස්සර කුරුණෑගල පැත්ත පළාතේ ආවේ නැහැ ෆොරිනර්ස්ලා එක්කෙනෙක්වත් ආවේ නැහැ දැන් කියන්න සතුටුයි දකින්න සතුටුයි අද දවසට ඇතුලේ ආව 20ක් විතර දැක්කා අද දවසට ඒත් ඇතු ගල වඳින්න විතරයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ දැන් අපි යනවා මෙතන ඉඳන් එහා පැත්තේ තව පන්සලක් අලුතෙන් හදලා තියෙනවා එතන ගිහිල්ලා බලලා යන්නේ ඔව් එතන පළවෙනි පාට අපි යන්නේ එතන දියෝ ප්‍රතිමාවක් හදලා තියෙනවා ටවුන් එකට පේනවා අම්මේ මහන්සි අපිට ඉස්සර එන්න තිබ්බේ මේ මෙතනින් ඔහොම පඩිපෙලෙන් ඇවිල්ලා මෙහෙම එන්න තිබ්බේ දැන් මේ මෙහෙන් පාරක් කපලා එන්න තියෙනවා හරියටම අතන පාකින් එක ඉවර වෙන තැනින් එතනින් පාරෙන් ඇවිල්ලා මේ පාරෙන් යන්න පුළුවන් මේ අලුතෙන් හදපු පන්සලට
ඒ පන්සලේ දේව ප්‍රතිමාවක් හරි මොකක් හරි හදලා තියෙනවා. ටවුන් එකට පේනවා මේ බුදු පිළිමයට මෙහා පැත්තේ ලස්සනට තියෙනවා පේනවා. ඒකත් එක බලන්න තමයි ආවේ. සෑහෙන දේවල් වෙනස් වෙලා ඉතින්. පොයේ දවස් කියලාම නෑ එනවා ඉතින් මේ කට්ටිය. හැන්ද පුදා ගන්න. අපි ට්‍රැවල් කරන්න ආවත් හරි පුඤ්ඤි ඥා ගාගෙන මෙයා ඉතින් ෆෝන් එකේ TikTok. නේ මොකද්ද සින්දුව? ඇතාගලට කොච්චර ඇවිල්ලා තිබ්බත් මේ පන්සලට ඇවිල්ලා නැහැ ෆස්ට් ටයිම් වෙන්නේ. එනකොට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙතන තියෙනවා. මෙතන මං හිතන්නේ සිකියුරිටිලා එහෙම ඉන්න නැති. මෙතනත් එහෙමයි. මෙතන ටෙලිකොම් එකේ පවර් හවුස් එකක් වගේ එකක් තියෙනවා. ගොඩක්ම මේකට එන්න හිතුවේ අර වැවරවුම දිහාට පේනවා ලස්සන මේ දේව ප්‍රතිමාවක් ලොකු එකක්. ඒක අලුතෙන් හදලා තියෙනවා වගේ තමයි පේන්නේ. ඒක බලන්න තමයි ගොඩක්ම මේ පන්සලට ආවේ. නැත්තම් පන්සලට එවෙන්නෙම නැහැ. ඇතාගලට කොච්චර ආව. මහන්සියද? නෑ මේ පිළිමේ නෙමෙයි නේද තියෙන්නේ. මේක පොඩි පිළිමයක්නේ. මේ පොකුණ ගාවින් එන්න තියෙන්නේ. මේ හරි ඇත්තටම මෙහෙම පිළිමයක් හදපුවම අර කැලෑවයි මේවා ඔක්කොමත් එක්ක නිකන් ඇත්තටම දෙය වටිනවායි ගතියක් තියෙනවානේ. මේ වහලෙත් එක්ක තමයි ඒක නැත්තේ. අර නෙල්ලිගල පන්සලේ තියනවා වගේ යවුවනම් මේ ලස්සනට පේන්න හරි. මෙතන පන්සලට මම නම් ගියේ නෑ මෙයා ගියා. ලස්සනයි 2023 ලු හැදුවේ අර ප්‍රතිමාව හදලා එතකොට ධාතු තැම්පත් කරලා තියෙනවා. චෛත්‍යයයි බෝධියයි ලස්සනට හදලා තියෙන. එතන මාර ලස්සන view point එකක් තියෙනවා. එහෙමද? තනිකර මේ යන්න තියෙන්නේ. මේ ස්ලොප් එක උඩට යන්න තියෙනවා. ඒකයි ආවෙම නැත්තේ අමාරුයි අප්පා. නෑ කවුරුවත් නෑ හාමුදුරුවෝ දාන එකට වැටලා. මං ගියා නියමයි. ඔය විදියට තමයි අද අපේ ඇතුගලේ අවසානය. දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.